අයිබෝන් කියලා පිළිගන්නවා මගේ channel එකට. මම අදත් ඔයාලට ඉතාලි වචන ටිකක් අරන් ආවා. අපි බලමු මේ මොනවද කියලා. අපි කලින් වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වීඩියෝ එකක් මේක. අකුරු හැදෙන විදිහ. මම කිව්වා G අකුර ඉතාලි භාෂාවේදී ගයන්න සහ ජයන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතකොට මෙතනදී අපි කතා කරන්නේ ගයන්න. ගයන්නෙන් වචන හැදෙන විදිහ. කලින් කිව්වා මෙතන ගයන්න ගායන්න ගේයන්න ගියන්න ගීයන්න ගොයන්න ගෝයන්න ගුයන්න ගෝයන්න. අපි බලමු දැන් G plus A ගා ගයන්න ගායන්න. අපි වචන ටිකක් බලමු ඉක්මනින්. ගාලෝ ගාලෝ කියලා කියන්නේ කුකුලා. ගාම්බා කියලා කියන්නේ කකුලට. ගාතෝ කියලා කියන්නේ පූසට. ගල්ලීනා ගල්ලීනා කියලා කියන්නේ කිකිලිට. එතකොට අපි ශබ්ද වෙන විදියට බලන්න ඕන GA මෙතන මේ තුනේම ගායන්න විදියට සහ ගල්ලීනා කියන්නේ ගයන්න විදියට තමයි මෙතන ශබ්ද වෙන්නේ. අපි ඉක්මනින් ඊළඟ වචනේ බලමු. GH plus E ගේ ගයන්න ගේයන්න තමයි මෙතනදී ශබ්ද වෙන්නේ. මේක ශබ්ද කරන්නේ ගෙරිග්ලියෝ. මේ තියෙන්නේ ගෙරිග්ලියෝ. මේකේ අදහස මේ වචනේ අදහස මදය එහෙම නැත්නම් ඇටේ අඹ ඇටේ අඹ මදේ අන්න ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ. ඊළඟ වචනේ ගෙත්තිස්සාරේ. ගෙත්තිස්සාරේ. ගෙත්තිස්සාරේ කියන්නේ හුදකලා කරනවට හිර කරනවට. ඊළඟ වචන පැටර්න් එක බලමු. GHI කියන්න ගීයන්න ගියන්න ගීයන්න. ගියච්චෝ ගියච්චෝ කියලා කියන්නේ අයිස් වලට. ගියච්චෝ. ගියොත්තෝ ගියොත්තෝ කියලා කියන්නේ ගිල්ලා ගිලලා ඉවරයි කියන අදහස. ඊළඟ වචන G plus O go ගොයන්න ගෝයන්න. ගෝලා ගෝලා කියන්නේ උගුර. ගෝමිතෝ ගෝමිතෝ කියන්නේ වැලමිට. ගොන්නා ගොන්නා කියන්නේ සාය. මේ දෙකේම ජීයෝ ගෝ අකුරින් පටන් ගන්නෙ. මෙතන ජීයෝ පටන් ගන්නේ ගොයන්න. අන්න ඒකයි එතන තියෙන වෙනස. ඒක අපි අඳුන ගන්න ඕනේ වචන පාඩම් කරලා ටිකක් කල් යද්දි මේක හරියනවා. ගෝලා ගෝමිතෝ ගොන්නා. ගොන්ෆියාරේ ගොන්ෆියාරේ කියන්නේ ඉදිමෙනවා පිම්බෙනවා. ගොන්ෆියාරේ. ඊට පස්සේ G plus U ගු ගුයන්න ගූයන්න. මේකට අපි උදාහරණ වචන දෙකක් බලමු. ගුවාදාඤ්ඤෝ ගුවාදාඤ්ඤෝ කියන්නේ උපයා ගන්නවට. උපයා ගැනීම කියන අදහස තමයි ගුවාදාඤ්ඤෝ. ගුවාංචා ගුවාංචා කියලා කියන්නේ කම්මුලට. ගුවාංචා කියලා කියන්නේ කම්මුලට. ගුවර්දාරේ ගුවර්දාරේ කියන්නේ බලනවට. ඉතින් මේ වචන මීට කලින් අපි ටිකක් ඉගෙන ගන්න ඇති. මෙතනදී අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරේ මේ අකුරු වල ශබ්දය ගන්න තමයි. ගුවාංචා ගුවන්දාරේ. ගුවාංචා කියන්නේ කම්මුල, ගුවර්දාරේ කියන්නේ බලනවට. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපි ගයන්නේ ජ ශබ්දයේ වචන ටිකක් ඉගෙන ගමු. ඉතින් එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකෙන් පස්සේ එන වීඩියෝ එකට. ඉතින් ඔයාලට සුබ දවසක්.